ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අද වීඩියෝ එක ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්න. අද වීඩියෝ මම ඔයාලට අරන් යලා තියෙන්නේ කොහොමද හරියටම දිහස් 25 අනුව Gmail account එකක් හදාගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක හරිම සරලයි. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒතර මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම මේ වීඩියෝ එක ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව දැන් කෙලින්ම වීඩියෝට යමු. ඉතින් ඔයාලා මුලින්ම කරන්න තියෙන ඔය ෆෝන් එකේ තියෙන setting app එකට යන්න. setting app එකට ආවට පස්සේ ඔයා මෙන්න මේ විදිහට පොඩක් පල්ලෙහාට යන්න ඕනේ. ඔයා පල්ලෙහාට ඇදී ඔයාලා බලා ගන්න බලන්න මෙතන තියෙනවා accounts and sync කියලා. මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයාලා බලා ගන්න බලන්න මෙතන තියෙනවා add account කියලා. මෙන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. ඔන්න ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Google කියලා. මෙන්න මේ Google කියන එක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා මෙතන create for personal use කියන එක දෙන්න ඕනේ. මේ create for personal use කියන එක දුන්නාට පස්සේ ඔයා මෙතන ඔයාගේ first name එකයි last name එකයි දෙන්න. first name එකයි last name එක කිව්වා account එක හදන්න ඕන name එක මෙතනින් typing කරගන්න. ඒක කරගත්ත පස්සේ ඔයාලා මෙතන තියෙනවා ඔයාලට පේනද නිල් පාට next කියලා බලන එක. මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. මෙන්න මේක ක්ලික් කරගත්ත පස්සේ ඔයා ආයේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා මෙතනින් ඔයාගේ මෙතන day ඔයාගේ උපන්දින day එකයි month එකයි year එකයි ඒ වගේම ඔයාගේ gender එක මෙතනින් typing කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට typing කරගන්නවා. ඒක කරගත්ත පස්සේ ඔයාලා ඊට පස්සේ මෙන්න මේ නිල් පාට බටන් එක තියන් next කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් next කරගත්තට පස්සේ ආයේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ඒගොල්ලෝ අපිට Gmail account දෙකක් දීලා තියෙනවා. ඔයාලට කැමති නම් ඔයාලා මෙතන යාලා දීලා තියෙන Gmail account දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා පුළුවන් මෙතන create your own කියලා තියෙන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාලට කැමති Gmail එකක් හදාගන්න. ඉතින් මම මෙතන Gmail හදන්න යන්නේ නැහැ මොකද මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඉතින් ඒ නිසා මම මෙතන උඩ ඒගොල්ලෝ දීලා තියෙන Gmail එක ක්ලික් කරගන්නවා. ඉතින් ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලට කැමති password එකක් දෙන්න. නැත්නම් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඔයාලට ඒගොල්ලොම මේ විදිහට password එකක් හදලා දෙනවා. ඔයාලට ඒක කැමති නම් ඔයාලා පුළුවන් ඒක save කියලා දාන්න. නැත්නම් ඔයාලා පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට කැමති password එකක් හදාගන්න. මම ඉතින් මෙන්න මේ විදිහට password එකක් හදාගන්නවා. මොකද ඒක මට මතක තියාගන්න ලේසි නිසා. ඉතින් අපි මේ විදිහට password එක හදාගත්ත පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ next button එක දෙන්න. ඉතින් මේ next button එක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලා මෙතනින් මේ next button එක දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒකේ next button එක දුන්නාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා මෙතනින් මේම යටටම යද්දී ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා I agree කියලා. මෙන්න මේ I agree කියන එක ක්ලික් කරන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි අද දවසේ හරියටම Gmail account එකක් හදාගත්තේ. ඉතින් ඔයාලා මං පෙන්නපු විදිහට හරියටම කරා නම් ඔයාලා මෙන්න මේ විදිහට හරියටම Gmail account එකක් හදාගෙන අවසන්. ඉතින් කොහොමද අද කියන වීඩියෝ හොදනගන වන්න මගේ channel එක subscribe කරලා comment එකකුත් දාගෙන යන්න. එතකොට මං වීඩියෝ එක ගෙනාපු ගමන් ඔයාලකට මේ වීඩියෝ එක ගෙන ගන්න පුළුවන්. එහෙනම් මං අදට සමු ගන්නවා මේ වගේ තවත් වීඩියෝ කරන් අනිත් දවසේ ඉන්නම් හැමෝටම සුබ දවසක්.